සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මෙන්න මේ වීඩියෝ එක ගෙනාපු website එක තමයි US Studio හොයා ගන්න පුළුවන් website එක. මම පළවෙනි description එකේ සහ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට registration form එකක් බලා ගන්න පුළුවන්. හරිම සරල ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ගේ email address එක password ටික මෙතන enter කරලා sign up එක දෙන්න. ඉතින් මම already මේ website එකට sign up වෙලා ඉන්න නිසා දැන් log වෙන්න. ඉතින් හරි log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මේ කියන tab එක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මම ගානට ඉතිරි හතරක් තියෙනවා. මේ website එක අපි ගානක් හොයා ගන්න ඕනේ, පොඩි ගානක් හරි දා ගන්න ඕනේ. ඉතින් මම already මේකට හතරක් දාලා තියෙන්නේ. මම ඉස්සරහදී කොහමද ගානක් හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට කලින් කොහමද දා ගන්න ඕනේ කියන එක කියන්න. මෙතන බලා ගන්න පුළුවන් white color tab එකක් තියෙන මෙන්න මේ tab එක click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ methods කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට කැමති එක කරා දා ගන්න පුළුවන්. මම නම් TRC20 USDT එක දුන්නා. ඉතින් මේක කරාත් අපිට දාන්න පුළුවන් මේගොල්ලන්ගේ address එක දීලා තියෙනවා. ඉතින් දානවා නම් මෙතන address එක මම copy කරගන්නවා. ඉතින් copy කරපු address එක මෙන්න මේ විදිහට මගේ wallet එකට ගිහිල්ලා ඉතින් මෙතන මම paste කරගන්නවා. ඉතින් හරි බලා ගන්න පුළුවන් මෙතන paste කරගත්තා. ඉතින් මේ process එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හරිම සරලයි. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට next එක මෙතනින් දෙමු. දුන්නට පස්සේ දාන්න ඕන ගාන මෙතන enter කරගන්න තියෙන්නේ. ඊට පස්සේ send කරගන්න තියෙන්නේ. ඉතින් successfully send වුණාට පස්සේ ඔයගොල්ලන්ට website එකට මේ back කළා completed කියන tab එක click කරගන්න තියෙන්නේ. within 3 minutes ඔයගොල්ලෝ දාපු ගාන add වෙයි. ඉතින් හරි මම මෙතන back වෙන්න. ඉතින් back වුණාට පස්සේ පල්ලාදී බලා ගන්න පුළුවන් VIP කියන tab එකක් තියෙනවා. ඒක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ levels කීපයක්ම තියෙනවා. ඒක වැඩි විස්තර දාලා තියෙනවා. මම පොඩ්ඩක් කියන්න. ඉතින් මට පළවෙනි එක බලා ගන්න පුළුවන් VIP 1 එක. ඉතින් මේකට ඕගොල්ලෝ හතරක් වගේ දැම්ම නම් දවස් ගාන 1.6 ගාන අරගන්න පුළුවන්. ඉතින් දවස් ගානේ අරගන්න පුළුවන්. මම නම් currently මේක තමයි ඉන්නේ. දෙවෙනි එක බලා ගන්න පුළුවන් level 2 එක. ඉතින් මේකට ඕගොල්ලන්ට 8.6ක් වගේ දැම්ම නම් දවස් ගානේ 3.44 ගානේ අරගන්න පුළුවන්. ඉතින් මෙතන scroll down කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් level 12 වෙනකන් තියෙනවා. මම ඕන search කරන level 1 and 2 එක විතරයි. හරි මේකට ඔයගොල්ලෝ ගානක් දාලා අප්ඩේට් කරලා පස්සේ කොහොමද දවස් ගානේ අරගන්න ඕන කියන එකත් කියන්න. හරිම සරල එකක් task කියන මෙන්න මේ tab එකක් තියෙනවා. ඒක click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන terminal කියන tab එකක් තියෙනවා. ඒක click කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading වෙලා ඉවරවම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට completed කියලා ආවා. ඊළඟ දවසේ task එක මෙන්න මේ විදිහට countdown එකක් run වෙනවා. ඒක ඉවරවම තමයි ඊළඟ දවසේ task එක කරන්න තියෙන්නේ. මෙතන back වෙන්න. ඉතින් බලා ගන්න පුළුවන් 1.6ක් මෙන්න මේ විදිහට බලා තියෙනවා. මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන. ඊට කලින් team කියන tab එක click කරගත්තා. මෙතන ඕගොල්ලන්ගේ link එකක් තියෙනවා. link එක copy කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. ඕගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකක් දෙනවා. ඉතින් හරිම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට tab එකක් තියෙන මේක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට discussion group එක click කරගත්තට පස්සේ මේගොල්ලන්ගේ telegram group එකක් තියෙනවා. මේකට පුළුවන් නම් join වෙන්න මේ website එක සඳහා ඕගොල්ලන්ට වැඩි විස්තර details දැනගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් දැන්ට 13800 ගානක් members join වෙලා ඉන්නවා. ඉතින් මේකට පුළුවන් join වෙලා වැඩි විස්තර දැනගන්න. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න කිව්ව ගාන ගන්නවන හරිම සරලයි. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට black color tab එක click කරගන්න. බලා ගන්න පුළුවන් methods කීපයක් කරා වලට අරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට මේ ටික fill කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන මෙතන මුලින්ම 1.6ක් කියලා මෙතන enter කරගමු. ඊට පස්සේ contact information එකට අපේ Telegram username එක මෙතනින් දෙමු. ඉතින් මේක දුන්නට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බලලාදී BP20 address එක මෙතනින් දෙමු. හරි ඊට පස්සේ register කරන දුන්න අපේ password එක මෙන්න මේ විදිහට දෙමු. ඉතින් මේ ටික අපිට දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් confirm කියන tab එකක් තියෙනවා. ඒක අපි click කරගන්න තියෙන click කරගත්තා. ඉතින් බලා ගන්න පුළුවන් success කියලා ආව. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.6ක් අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා පෙන්නන ආවද කියලා. ඉතින් හරි බලා ගන්න පුළුවන් විනාඩියක්වත් කියන instant back 1.6ක් ආවා. ඉතින් date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ වලට ස්තුතියි.